පුතා කසාද බැඳලා එයාගේ පළවෙනි ළමයා ඉපදුනාට පස්සෙත් අම්මා හිතනවා නම් රජින තමයි නේද මම කියලා ප්‍රශ්නේ පටන් ගන්නවා. මට ඕන විදියට තමයි පුතා ඉන්න ඕනත්, මට ඕන විදියට තමයි ලේලි ඉන්න ඕනත්, හෝ දූ ඉන්න ඕනත්, මට ඕන විදියට තමයි බෑන ඉන්න ඕනත්, මුණුබුරා හැදෙන්න ඕනත් මට ඕන විදියටයි කියලා හිතන්න ගියොත් නම් ගිනි ගයක් වෙනවා. ගිනි ගයක්. රණ්ඩුයි අසහනෙයි තරහයි නේද? ලොකු ප්‍රශ්න ගොඩකට මැදිහත් වෙනවා. ඒ නිසා අම්මලට මම යෝජනා කරනවා තාත්තලා නම් ඉතින් මේවා 190ක් අතෑරලා ඉවරයිනේ දැන්ටම. නේද? ඒගොල්ලෝ අතෑරිලා පටන් ගන්න වෙන වයසක ඉඳන්. නේද? ඒ නිසා මම කියන්නේ අම්මලට නේ. අම්මලා මේකේ මේ අර මව් කැක්කුම හින්දා තමන්ගේ ළමයා ගැන තියෙන කැක්කුම හින්දා බැඳීම හින්දා අධික තණ්හාව ආදරේ හින්දා මේ අම්මලා ගොඩාක් සන්ධ්‍යා සමය විනාශ කරගන්නවා. මම ඔබට යෝජනා කරනවා ඒ ළමයි විවාහ වුණාට පස්සේ ඒගොල්ලෝ නිදහස් කරන්න. උදව්වක් ඉල්ලුවොත් දෙන්න. උදව්වක් ඉල්ලුවොත් දෙන්න. නැත්තම් ඒගොල්ලෝ කාවට යන්න එපා අනවශ්‍ය මැදිහත් වීම කරන්න. ඉල්ලන උදව්ව තමයි දෙන්න ඕන. උදව්වක් ඕනද කියලා අහන්න. ඕන දෙයකට. ළමයා හදාගන්න වැඩවලදී, ගෙදර දොරේ අහන්න මගෙන් උදව්වක් ඕනද? නිතර අහන්න ඒක. උදව්වක් ඕන නම් කියයි ඒගොල්ලෝ. තේරුණාද? ඒක හරියට තේරුම් ගන්න. මේ ඔබ පැන කරලා දේවල් ගොඩක් ඇබ්බැහි වෙලා තියෙනවා දැන් ගෙදර. ඒවට ඇබ්බැහි වෙලානේ තියෙන්නේ නේ. දොර වහලා තියෙන්නෙත් ඔබ, ජනේලේ වහලා තියෙන්නෙත් ඔබ, ලයිට් නිවලා තියෙන්නෙත් ඔබ, අතු ගාලා තියෙන්නෙත් ඔබ. දැන් මේ ඇබ්බැහි වලින් ගැලවෙන්න බැරි වෙනවා. අනිත් අය කරනකොට හරියන්නේ නැහැ වගේ දැනෙනවා. හරියට වැහිලා නැහැ වගේ. නේද? හරියට අතු ගෑවිලා නැහැ මගේ. නිකන් එයාගේ හොද්දක් නෙමෙයි වගේ. නිකන් මගේ හොද්දේ රහ තමයි මුළු සංසාර ගමනටම හොද්ද වෙන්න ඕන. ඒ වගේ මනස්කාත හදාගන්න එපා. තේරුම් ගන්න. ඕවා තමයි වයසට ගියාම මිනිස්සු විඳෝන කාරණා. ඇයි? ළමයි ඕවට කැමති වෙන්නේ නැහැ. කැමති වෙන්නේ නැහැ ළමයි ඕවට. ඊළඟ පරම්පරාව කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. මුණුබුරු මිනිබිරියෝ. මේ ආච්චි අම්මා මොන කරුමයක්ද කියලා හිතේ.